හායි යාළුවනේ ඉතින් ඔයගොල්ලන්ට කොහමද? ඉතින් අද කතා කරන්න යන්නේ අපි වෙනස් විදිහේ මාතෘකාවක් ගැන. ඉතින් කොහමද අපි ChatGPT ට කියලා නිවැරදිව AI ෆොටෝයක් හදලා AI භාවිත කරලා AI ෆොටෝයක් හදාගන්න. ඉතින් අද මේ මාතෘකාව ගැන තමයි කතා කරන්නේ. එහෙනම් යාළුවනේ අපි යමු අපේ වීඩියෝ එකට. නෙතුම් මනෝ YouTube channel subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් ඔදාගෙන යන්න. එහෙනම් යාළුවනේ අපි යමු අපේ වීඩියෝ එකට. හරි යාළුවනේ ඊට පස්සේ ඉතින් ඔයගලන්ට කරන්න තියෙන ChatGPT icon එක ChatGPT app එක open කරලා මෙන්න මේ වගේ title එකක් දෙන්න තියෙන්නේ. ඉතින් මම දැන් එකක් copy paste කරගෙන තියන්නේ. මම ඒක දැන් එතනින් paste කරගන්නවා. මෙන්න මේ වගේ ඒක කරගෙන මම මෙන්න මේක කපා ගන්නවා. හරි දැන් මම මෙන්න මේක කපාගෙන හරියාල්නේ ඊට පස්සේ ඉතින් මේ අර ඔයගොල්ලන්ට මතක ඇති බැලුව කට්ටිය දැන් දන්නවා ඇති මම ලෝකේ පොඩිම රොකට් එකක් දුව කියන එකට ලැක හදලා දෙන්න යන්නේ. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ වගේ හදලා දෙන්න. මම ලෝකේ පොඩිම රොකට් එක හැදුවා කියලා සිංහලෙන් ටයිටල් එක හදලා එකක් දාලා ඒකට ගලපන්න බෝයි කෙනෙක් අතේ පොඩි රොකට් එකක් තියාගෙන ඉන්නවා පුදුම වෙලා ඉන්නවා වගේ 3D පික්සර් ස්ටයිල් එකෙන් ඉමේජ් එකක් හදලා දෙන්න YouTube thumbnail එකකට. ඒකටම යටින් subscribe like comment share කියලා දාන්න. channel name නෙතුම් මනෝ දැන් පේන ඇති මම දැන් මෙන්න මේ වගේ ටයිප් කරගත්තා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන් තියෙන මෙන්න මේ වගේ යවා ගන්න සියලුම විස්තර දුන්නාට පස්සේ අපිට දැන් තියෙන්නේ ජෙනරේට් කරන ගමන් බලන් ඉන්න. එහෙම නැත්නම් රිප්ලයි එකක් දායි දෙන්නේ මැසේජ් එකට. ChatGPT න යාළුවනේ මැසේජ් එකක් දැම්මම පස්සේ එන වෙලාවක් ගන්නවා රිප්ලයි එකක් උනත් දාන්න. සමහර වෙලාවට එහෙම වුණත් අපිට සිග්නල් නැති වුණොත් තමයි වෙන්නේ. මේ පැත්තට හොඳටම සිග්නල් යන්නේ. ඒකයි මෙතන ChatGPT පරක්කු වෙන්නේ. හොස්පොට් එකක් කනෙක්ට් කරගමු අපි. කාගත් බලමු අපි බලමු ChatGPT කියන රිප්ලයි එක මොකක්ද කියලා. හරියාල්නේ අපි දැන් ගියා හොස්පොට් එකක් කනෙක්ට් කරගමු බලන්න. මම හිතන්නේ ඒ කියලා කනෙක්ට් වුණා. මන්ට රිප්ලයි එක දාන්න මම හිතන්නේ ඉක්මනට දෙයි අපිට. මොකද දැන් තියා සිග්නල් තියෙයි හොස්පොට් එක කරගත්තානේ. සමහර ෆෝන් වලට සමහර තැන් වලට මේ පැත්තේ තියෙනවා. ඔයගොල්ලන්ට සමහර පැති වලට තියෙනවා. අන්න දැන් ඔන්න භාගයක්ම ජෙනරේට් කරලා ඉවරයිලු එයා. ඔන්න ඔය වගේ යන්නේ එක තමයි. අපි බලමු අපිට කොයි වගේ එකක් දෙයිද. ඉතින් මම කලින් මේ වගේ හදලා තියෙනවා. මම ඔයගලන්ට ඒවත් පෙන්නන්න. කලින් ෆොටෝ දෙයක් නේදුවා. ඒ ෆොටෝ දෙයක් පෙන්නන්න මම ඔයගලන්ට. මෙතෙන් ජෙනරේට් වෙන සාමාන්‍ය විනාඩි 5ක් විතර නම් අන්න ඉමේජ් ක්‍රියේට් වුණා. දැන් ඒකෙන් තව විනාඩි 3ක් විතර තමයි යන්නේ. එච්චරන්නේ නැති වෙයි යාළුවනේ. අන්න වාසි ලස්සන සුපිරි. මම කිව්වනේ. හැබැයි පොඩි මේ කේස් එකට තියෙන්නේ මෙයා දීලා තියෙන ටයිටල් එක කැතයි. අකුරු ෆොන්ට් එක කැතයිනේ. ඉතින් ඔයගලන්ට මේ වගේ සුපිරි ලස්සන රෝඩයක් හදාගන්න පුළුවන් මෙයාට කියලා. ඉතින් ඔයගලන්ට මෙයාට වඩා හොඳයි ඇත්තම කියනනම් ජෙමිනි. ජෙමිනිට කියනනම් එයා ඇත්ත වගේම නිවැරදිව හදලා දෙන සුපිරියටම
හැබැයි මෙයාට වඩා හොඳට එයා හදලා දෙනවා. මොකද එයාගේ අකුරු ටික ඊට සිංහලෙන් ඇත්ත වගේ දෙනවා. මම ඔයගලන්ට අර කලින් කිව්වා වගේ කලින් ෆොටෝ දෙක පෙන්නන්න. ඒ ෆොටෝ දෙක මං ගාව තියෙනවා තාම. අපි මේක දැන් ඔයගොල්ලෝ මේක දැක්කා ඒ නිසා මේක මම සේව් කරගන්නේ නැහැ. මොකද මම මේක එක්සැම්පල් එකකට ඔයගලන්ට හැදුවේ. හැබැයි යාළුවනේ මේක අපි ජෙමිනිට කියලා හදාගත්තා. පේනදි පට්ටම ලස්සනයි. මම ලෝකේ පොඩිම රොකට් එක හැදුවා. පේනදි එයාගේ අකුරු ටික ඉතින් හොඳට පැහැදිලි. මම මේ එයාගේ අකුරු ටික ඉතින් එන ගොඩක් පැහැදිලි. ඉතින් මේ දෙකම හැබැයි පොඩි අවුලකට තියෙන්නේ නිතුම් 95 කියලා සෙට් වෙලා තියෙන්නේ. පේනදි නිතුම් 95. එන්න ඒකතර ප්‍රශ්නයක් තියෙන්නේ. අපි ඊළඟ ෆොටෝ එක බලමු. වව්. ඉතින් මේක ගොඩක් ලස්සනයි. පේනදි ඒක යටිනුත් මේක නම් නිතුම් 95ගේ ඉංග්‍රීසියෙන් වැදලා තියෙන පේනදි. ඉතින් ඒකෙත් වෙනද මේකේ අකුරු ටික ටයිටල් එක නේමට වැදලා තියෙන ජෙමිනි කියන්නේ හැබැයි chat gpt ටිකට පස්සේ එයා හදලා දෙන ෆොන්ට් ටික උඩට කැතයි. හරිද? හැබැයි ජෙමිනි ටිකට පස්සේ සිංහල ෆොන්ට් එක ඒ වගේම හදලා දෙනවා. අපේ ෆොන්ට් ස්ටයිල් එක කොත් එයාත් ඒ වගේම හදලා දෙනවා. ඉතින් පේනද පට්ටම ලස්සනයි. ඉතින් යාළුවනේ ඔහොම තමයි ඉතින් අද ගෙන වීඩියෝ එක. මෙතුමාට YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් ඔල් දාන්න යන්න. අද වීඩියෝ එක හොඳ නම් වීඩියෝ අටින් තියෙන like button එක press කරන් යන්න අමතක කරන්න එපා. එහෙනම් මම අදට ගිහින් එන්න.